එත බරිත සිවුරු වලින්ම වාසය කළා. උදේ භාග්‍යවතුන් වහන්සේ සුගන්ධ කුටියෙන් එළියට වඩිද්දී දකිනවා තෙත සිවුරු සහිත භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඇහුවා භික්ෂුව ඔබ කොයි වෙලාවෙද මෙහි වැඩම කළේ? ඒ වෙලාවේ සිහි කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මධ්‍යම රාත්‍රියත් ඉක්ම වුණා වැඩම කරන්නේ. මං අචිරෙන් මෙගොඩට එනකොට තොටියෙක් හම්බ වෙලා ඒ තොටියා පටික සහගත සිතුවිල්ලෙන් ද්වේෂ සහගත සිතුවිල්ලෙන් ගඟේ රළ වැඩිම තැන් වලින් පාරුව පදවමින් මාව වෙලසටපත් කළා. මගේ පාත්‍ර සිවුරු තෙමුණා. මං ඊයේ රාත්‍රියේ ඉඳන් මේ තෙත සහිත සිවුරෙන් වාසය කරන්නේ කියලා කිව්වා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් භික්ෂුව ඔය තොටියා ඔබට විතරක් නෙවෙයි ඔය හිංසාව කළේ. අතීතයේදී මටත් ඔය හිංසාව කරලා තියෙනවා කියලා අතීත කතාවක් ගැන හැර දක්වනවා. අර භික්ෂුවගේ ආරාධනාව. අපගේ භාග්‍යවතුන් වහන්සේ බරණස් නුවර රජතුමාගේ රාජ්‍ය කුමාරයා වෙලා ඉපදුණා. තක්ෂණාවට අධ්‍යාපනය හදාරන්නට ගිහිල්ලා මනාව අධ්‍යාපනය හදාරලා කලවයස පැමුණුනාට පස්සේ නැවත රාජ්‍යයට සැපස් වුණා. නමුත් මේ රාජකුමාරයාට රාජ්‍ය විචාරීමේ කිසිම ආසාවක් තිබුණේ නැතිමුදු. මේ රාජකුමාරයාගේ සිතේ නිරන්තරයෙන්ම රැව්පිලි රැව් දීපු දෙයක් තිබුණා. ඒ තමයි විවේකී සුවය හොඳයි කියලා. උදේකලාවේ වාසය කිරීම හොඳයි කියලා. පිරිසගෙන් ඈත් වෙලා ඉන්න හොඳයි කියන සිතුවිල්ල තමයි මේ රාජකුමාරයාගේ හිතේ නිරන්තරයෙන්ම රැව්පිලි රැව් දීපු. අවසානයේදී පිය රජතුමාට සිහි කරලා මේ රාජකුමාරයා හිමාලයේ බලා නික්මුණා. වසර ගණනාවක් හිමාලයේ තාපස කෙනෙක් හැටියට තපස් දන් රකින්න. තපස් දන් රැකමින් ඉන්න